දවසක් ලොකු පිරිසක් එකතු වෙලා විශේෂිත දරුවන් ඉන්න නිවාසයකට දවල් දානයක් අරන් ගියා. හැමෝම හරිම කාර්යබහුලයි. ඉක්මනට බෙදලා ඉක්මනට ෆොටෝ අරන් යන්න තමයි හැමෝටම ඕන උනේ. මේ අතරේ හිටියා කවිඳු කියලා අවුරුදු 10ක විතර පුංචි පුතෙක්. එයාට කතා කරන්න බෑ. ඇවිදින්නත් අමාරුයි. එයාගේ පිඟාන්ටත් රස කෑම බෙදුවා. හැමෝම කද්දී කවිඳු කෑවේ නෑ. එයා කෑම බෙදපු තරුණයාගේ අතින් අල්ලගත්තා. වටේ හිටපු අය කිව්වා අන්න අරු අතින් නදිනවා. හරිස්සෙමින් ඇඳුම කිලිට වේ කියලා. ඒත් ඒ තරුණයා කලබල වුණේ නෑ. එයා Tamanගේ වැඩේ නවත්තලා කවිඳු ළඟ දන ගහගෙන වාඩි වුණා. එයා කවිඳුගේ ඔළුව අත ගාලා ඇහුවා ඇයි පුතේ කියලා. කවිඳුට වචන බැරි වුණාට එයාගේ ඇස් වලින් එයා කතා කළා. එයාට ඕන උනේ කෑම නෙමෙයි. Tamanව මිනිස්සෙක් විදිහට පිළිගන්න කෙනෙක්ව. අර තරුණයා එතනම බිම වාඩි වෙලා කවිඳුට බත් කවන්න ගත්තා. එයා කවන ගමන් කවිඳු එක්ක කතා කළා. සින්දු කිව්වා. අනිත් ළමයිනුත් එතනට එකතු වුණා. ටික වෙලාවකින් මුළු ශාලාවම පිරුණේ ඒ අහිංසක දරුවන්ගේ hina සද්දෙන්. දානේ ඉවර වෙලා යන්න හදද්දී කවිඳු අර තරුණයාගේ අත අතාරින්න කැමතුනේ නැහැ. එයා මහා අයියෙන් ඇඬුවා. එදා හැමෝටම තේරුණා බඩ පිරනවට වඩා මේ දරුවන්ට වටින්නේ හිත පිරෙන්න ලැබෙන ආදරය කියලා. රස කෑම වේලා දිරවන්න යන්නේ පැය කීපයයි. ඒත් ආදරයෙන් කතා කරපු හිස අතගාපු මේ මොහොත ඒ දරුවන්ගේ මතකයේ සදාකාලිකව තියෙනවා. අපි විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් ඉන්න නිවාස වලට යන්නේ ලොකු දානමාන අරගෙන. අපි හිතන්නේ එයාලට බඩ පිරෙන්න කන්න දුන්නම, සෙල්ලම් බඩු දුන්නම එයාලා සතුටු වෙනවා කියලා. ඒත් ඔයා කවදා හරි ඒ දරුවන්ගේ ඇස් දිහා ගැඹුරින් බලලා තියෙනවද? ඒ ඇස්වල තියෙන පාළුව, ආදරේ ඉල්ලන බැල්ම ඔයාට දැනিলা තියෙනවද? පින් කරන්න ඕන නම් කෑම පාර්සලයක් දීලා එන්න එපා. වෙලාවක් වෙන් කරගෙන එයාට ලං වෙන්න. එයාලත් එක්ක කතා කරන්න, සෙල්ලම් කරන්න. එයාට දැනෙන්න දෙන්න එයාලත් මේ ලෝකේ වටිනා කොටසක් කියලා. ඔබේ කාලය සහ ආදරය තරම් වටිනා දානයක් මේ ලෝකේ